ඔන්න ඉතින් යාළුවනේ අද අපි යන්න හදන්නේ තනමල්ලුඩවල පාරේ තියෙන ලස්සන තැනකට. මේක පන්සලක්. කුරගල පැත්තේම ඇවිදින්න යන කට්ටිය මේ තැන ගැන ගොඩක් දන්නවා. කුරගලට යන්න කෙටි පාරක් ආසන්නෙම තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු මොනවා වගේද කියලා. අද අපිත් එක්ක එකතු වෙනවා අපේ අනිත් යාළුවෝ දෙන්නත්. අපි මේ ගමන යන්නේ බයික් එකේ. ඔයගොල්ලෝ වාහනයක එහෙම එනවනම් තනමල්ලුඩවල පාරේ තමයි එන්න ඕනේ. ඇම්බිලිපිටි පැත්තිඉඳල් දැන් අපි යන්නේ. ඇම්බිලිපිටි පැත්තිඳලා ඔයාලා එනවා නම් ඔයාලට මොරකැටිය හරහා කිරිබ්බංආරට ගිහිල්ලා කිරිබ්බංආරෙන් වමට දාලා ඔයාලට එනකොට තියෙනවා සමගිපුර කියලා පාරක්. ඒ පාරේ ඔයාලට ෂෝට්කට් එකක් විදිහට එන්න පුළුවන් තනමල්ඩොල පාරට. දැන් අපි යන්නේ මේ ෂෝට්කට් පාරේ. මේ ෂෝට්කට් එක ඉවර නම් පස්සේ ඔයාලට දකුණු පැත්තට හරවලා ඉස්සරහට යන්න පුළුවන්. අපි අද මේ යන පන්සලට කියන්නේ පුංචි මිහින්තලේ කියලා. මිහින්තලේ නම් ඔයගොල්ලෝ ගිහිල්ලා තිනේ. ඔයාලා පුංචි මිහින්තලේ ගිහිල්ලා නැත්නම් අද වීඩියෝ එක බලන්න. බලලා ඔයාලට මේකේ තියෙන ලස්සනත් එක්ක ඔයාලට යන්න ආසාවක් ආවොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මාරම ලස්සන පන්සලක්. කූරගල යන ඔයාලා අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක්. ඔයාලා කූරගල පැත්තට යනවා නම් උඩවලව ඇඹිලිපිටිය තනමල්ල කියන ප්‍රදේශ වලින් අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් තමයි ඉස්සෙල්ලම මේ පුංචි මිහින්තලේ කියන්නේ. කූරගලට යන ළඟම පාරක තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. කූරගල යනවා නම් ඔයාලට පුළුවන් මේ පන්සල මුලින්ම වැඳලා කූරගලට යන්න. ඔයාලට මේ පන්සලේ ලොකේෂන් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒක බලලා ඔයාලට මැප් එක දාගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Google Map එකේ සර්ච් කරත් කුංචි මිහින්තලේ කියලා ඔයාලට මෙතන හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. වීඩියෝ එක බලන ගමන් ඔයාලා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට වීඩියෝ ගොඩක් අපි අරන් එනවා. මේ වගේ travel කරන්න ආස ඔයාලට ලස්සන තැන් දැනගන්න ඕන නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට අපි ලස්සන තැන් ටිකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි එහෙනම් මේ පන්සලට ආවා. මෙතන රථ වාහන ඇතුළු කරන්න නම් දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් පාර අයිනෙන් වාහන නවත්තලා පයින් ඇතුල් වෙන්න පුළුවන් පන්සලට. ඔයාලට ඇතුල් වෙද්දිම පේනවා ලස්සන බෝගහක් එක්ක ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාවක්. තාම මේක ඉදිවෙමින් පවතිනවා. ඒකේ වැඩ දැන් ගොඩක් දුරට ඉවරයි.
මේ පන්සලේ විශේෂත්වය තමයි මේ වලට පේන පර්වතය උඩ ලස්සන චෛත්‍යයක් තියෙනවා. ඒක බලන්න තමයි ගොඩක් කට්ටිය එන්නේ, සංචාරක වෙනවා ගොඩක්. මේ පන්සලේ විහාරාධිපති හාමුදුරුවෝ අපිත් එක්ක කිව්ව විදියට කුරුගල පුදබිම බලන්න යන ගොඩක් කට්ටිය මේ පන්සලට මුලින්ම එන්නේ. ඔයාලත් අනිවාර්යෙන් මේ පන්සලට ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. ඔයාලට මේ පේනවා ඇති. දවල් කාලය තුල ඔයාලට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. මොකද දැන් අපිත් ගියේ දවල් අවුල් සැර තියෙනවා. ඒක හින්දා ඔයාලට පුළුවන් නම් උදේවරුවක හරි හවස් වරුවක හරි එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අපි මේ අදන්නේ ඒ පර්වතයේ උඩ තියෙන චෛත්‍ය වහන්සේ බලන්න යන්න. පඩිපෙළක් කරහා අපිට උඩරම යන්න පුළුවන්. ඔන්න අපි දැන් ටික ටික උඩට ලං වෙන ගමන් ඉන්නේ. හරිම ලස්සන view එකක් තියෙන්නේ මෙතනට. වයසක තරුණ ඕන කෙනෙක්ට එන්න පුළුවන් විදිහට මෙතන පඩිපෙළ නිර්මාණය කරලා තියෙනවා. එහෙම ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. පොඩි අයෙක් එහෙම වෙනවා නම් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වෙනවා. මොකද වැටක් ගහලා තිබුණට පොඩි අය ඉන්නවනම් දුවන්න එහෙම පුළුවන්. වටක් ගහලා තියෙන්නේ. නමුත් පොඩි අයෙක් යනවා නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. මොකද මේක ලොකු පර්වතයක්. මෙන්න මේ විදිහට තමයි උඩට ගියාම වලට පේන්නේ. මේ චෛත්‍ය අභ්‍යන්තරේ විහාර මන්දිරයක් තියෙනවා. හරිම ලස්සන විහාර මන්දිරයක් තියෙනවා චෛත්‍ය අභ්‍යන්තරේ. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ චෛත්‍ය අභ්‍යන්තරය. ලස්සන විසිතුවම් වලින් විචිත්‍රවත් වුණ චෛත්‍ය අභ්‍යන්තරයක් තියෙන්නේ. ඔයාලත් අනිවාර්යෙන් වෙන්න ඕනේ තැනක් මෙතන. මෙතන view එක නම් ඇත්තටම මාර ලස්සනයි. ඔයාලට මෙතනට ආවම වැදගත් ස්ථාන ගොඩක් පේනවා. කූරගල චෛත්‍යය පවා මෙතනට පේනවා. කතරගම වැඩිහිටි කන්ද, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ,
ඒ වගේ ගොඩක් ලස්සන තැන් ටිකක් දැක ගන්න පුළුවන්. මේ වගේ තැන් අපි පරිස්සම් කරන්න ඕනේ. ඔයාලත් මේ වගේ තැන් වලට එනවා නම් පොලිතීන් වගේ දේවල් එහෙම තැන තැන දාන්න නැතුව මේ පරිසරය ආරක්ෂා කරන්න. ලංකාවේ තියෙන තවත් ලස්සනම තැනක් තමයි මේ. ඒකින්ද ඒ තැන් අපි අනාගත පරපුරටත් ආරක්ෂා කරන්න ඕනේ. අපි මේ පන්සල ගැන වැඩි විස්තර මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අහලා දැනගමු. මම බෙල්පාමුල්ලේ ශාසන සිරි හාමුදුරුවෝ, මේ පුංචි මිහින්තලා පුදබිමේ විහාරාධිපති හාමුදුරුවෝ. මේ පුංචි මිහින්තලා පුදබිම පිහිටලා තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ කනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්ව. මේ පුණ්‍ය භූමිය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා දිව යන ඓතිහාසිකමය වශයෙන් වැදගත්කමක් තිබෙන ස්ථානයක්. ඒකට සාක්ෂි හැටියට අපිට තිබෙන්නේ මේ මහා පර්වතයේ මස්තකය තුල ඉදි කරලා තිබෙන චෛත්‍යරාජන් වහන්සේ ඉදි කර තිබෙන ස්ථානය තුල නටබුන්ව ගියපු ගඩොල් සහ පස් සහ ඒ නටබුන් ටිකක් එතන ස්ථානයේ තිබුණා. මේ ස්ථානයේ තිබුණා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට පෙර ආතුව බෞද්ධයින් විසින් වන්දනාමාන සිද්ධ කරපු බුදු පිළිම වහන්සේලා වෙනුවට වන්දනාමාන සිද්ධ කරා යයි සලකනු ලබන ශ්‍රී පාද ලාංඡනයක්. ඒ සිරිපතුල් ගලක් ඒ ස්ථානයේ තිබුණා. ඒකට අනුකූලව එම ස්ථානයේ සදහැවතුන් විසින් ඉතිහාසය තුල වන්දනාමාන සිද්ධ කර ඇති කියලා අපිට විශ්වාස කියන්න පුළුවන්. ඒ නිසා 2001 වසර වගේ වෙද්දී මේ ස්ථානයේ සම්පූර්ණම වල් බිහි වෙලා ගිහිල්ලා නටබුන් බවට පත් වෙලා තිබුණේ. 2001 වසරේ ඉඳලා තමයි මේ පුණ්‍ය භූමිය නැවත ප්‍රතිසංස්කරණය කරලා ජනතාවට වෙනු පිළිම සිදු කරන්න පුළුවන් වන ආකාරයට ගොඩනැගීමේ කටයුතු සිදු කළේ. එතකොට එම පර්වතයේ මත තිබුණු පස් ගඩොල් ආදිය එකතු කරලා ඒ ස්ථානයේ තැන්පත් කරලා ඒ ස්ථානයේම අභිනවයෙන් විහෙර වහන්සේ නමක් ඉදි කරා. ඒ විහෙර වහන්සේ ඉදි කිරීමේදී ඒ වන්දනාමාන සිද්ධ කිරීමත් ඒකට තවත් අරමුණක් වුණා. ඊටමත් අසීරුවෙන් තමයි මේ ස්ථානයට ගමන් කරන්න තියෙන්නේ පඩිපෙළ ඔස්සේ. ඒ පඩිපෙළ ඔස්සේ ගමන් කරාම ටිකක් වෙහෙසකාරී ස්වභාවයක් දැනෙන නිසා ඒ චෛත්‍යරාජන් වහන්සේ ඇතුළත විහාර මන්දිරයක් හැටියට ඉදි කළා. ඒ විහාර මන්දිරය ඇතුළට ගියාම බොහොම සිත දෙගන්නා සුළු බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයේ වෙහෙස මහන්සි නිවි යන හැඟීමක් ජනනය වෙනවා. ඒ වගේම වන්දනාමාන සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම චෛත්‍යරාජන් වහන්සේ ළඟ සිට බලනකොට අපිට වර්තමානයේ ඉදිවෙමින් පවතින කූරගල පුදබිම ඒ චෛත්‍යරාජන් වහන්සේ බස්නාහිර දෙසින් අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නැගෙනහිර දිශාවෙන් ඓතිහාසික සිතුල්පව්ව පුදබිමත් ඒ වගේම ඓතිහාසික කතරගම වැඩිහිටි කන්ද පූජනීය ස්ථානයත් දැක බලා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මත්තල ගුවන්තොටුපොළ, ඒ වගේම සෙවණගල සීනිකම්හල ඇතුළු ප්‍රදේශයේ තුල තියෙන විශේෂ වැදගත්කම් වලින් යුක්ත විශේෂ ස්ථාන රැසක් අපිට ඒ ස්ථානයේ තුලදී දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ පුණ්‍ය භූමියට පැමිණෙන දස දෙසින් පැමිණෙන සදහැවතුන් වන්දනාමාන සිද්ධ කර ගනිමින් ඒ වගේම Tamanට මානසික සුවයක් සලසා ගන්න ඉතාමත් වටිනා කියන ස්ථානයක් බවට පත් වෙලා තිබෙන නිසා මම
ඔබට ආරාධනා කරනවා මේ ස්ථානෙට පැමිණිලා මේ ස්ථානේ දැක බලාගෙන මේ අතීත විය කියනවා අතීත උරුමයන් අපි දැකගෙන අනාගත પરම්පරාවට දායාද කරමින් මේ ස්ථානය වන්දනාමාන සිද්ධ කළා ඒ බුද්ධ ආරම්භන ප්‍රීතිය ඇති කරගන්න ශ්‍රද්ධාව ජනනය කරගෙන කුසල රැස් කරගන්නට මේ ස්ථානයට පැමිණෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ත්වන් සරණයි. मंदिर तन तना